ආයුබෝවන් වීන්ඩිවයිබ්ස් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. දැන් ඔයාලා මේ අපි කොහේ යනවා කියලාද හිතන්නේ? යුනිවර්සිටි එකට යන්න හැම ළමයෙක්ගෙම බලාපොරොත්තුවක් තමයි බෑච් ට්‍රිප් එකක් යන එක. ඉතින් ගොඩක් වෙලාවට පළවෙනි බෑච් ට්‍රිප් එක වෙන්නේ හන්තාන හයික් එක. ඔන්න ඉතින් අපේ බලාපොරොත්තු සඵල කරමින් ගිය සෙනසුරාදා ඒ කියන්නේ ජුලි 18 වෙනිදා අපි අපේ බෑච් ට්‍රිප් එක යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අපි ගමන පිටත් වෙද්දී 4 වුණා කැම්පස් එකෙන් අපි යද්දී. දැන් මේ ඔයාලා දකින්නේ මගේ හෝම් ටවුන් එක. ඔන්න දැන් කිරිබත්ගොඩ පාස් කරන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති කිරිබත්ගොඩට එද්දී 4:22යි වෙලාව. ඉතින් ඔයාලට පේනවනේ හැම ළමයෙක්ම හරිම සතුටින් ඉන්නේ. ඔන්න කැම්පස් එකෙන් පිටත් වෙන වෙලාවයි දැන් කට්ටිය නටනවා සින්දු කියනවා. ඉතින් එහෙම තමයි හරිම ෆන්. මම ඊට කලින් මේ වගේ වීඩියෝස් කරලා නැහැ. මම කරලා තියෙන්නේ ගොඩක් අපේ ෆැමිලි ට්‍රිප් ගැන. ඉතින් මේක වෙනස් වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ බලන්න සම්පූර්ණයෙන්ම. ඉතින් මං කිව්වේ නැහැ මේ වීඩියෝ එකේ කලිනුත් මගේ යුනිවර්සිටි එක මොකක්ද කියලා. ඉතින් මම ඉගෙන ගන්නේ The Open University of Sri Lanka. මම රෙජිස්ටර් වෙලා ඉන්නේ අපේ කොළඹ බ්‍රාන්ච් එකට. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ CRC එකෙන් අපි පිටත් වුණා. ඉතින් බස් තුනක් ගියා මට මතක විදිහට CRC එකෙන්. ඊට අමතරව KRC සහ මට මතක විදිහට IMRC ඔය බ්‍රාන්ච් දෙකෙනුත් බස් දෙකක් ආවා. ඉතින් කොහොම හරි අපි කට්ටියම එකතු වෙලා තමයි මේ හන්තාන හයික් එක ගියේ. දැන් මේ අපි නුවරට ඇවිල්ලා තියෙන්නේ. නුවරට අපි එද්දි 7යි. ඉතින් අපි කට්ටියම එකතු වුණේ සදගිරි සෑයේ. ඉතින් දැන් මේ අපි ඉන්නේ සදගිරි සෑය. අපි එතනින් තමයි අපේ හයික් එක පටන් ගත්තේ. ඕගොල්ලෝ ගොඩාක් හන්තාන හයිකින් එක බලද්දි ඕගොල්ලෝ දකින්න ඇති වීඩියෝස් දානවා කැම්පස් වල ළමයි. ඒ හැමෝම ගොඩක් වෙලාවට දාන්නේ පේරාදෙනි කැම්පස් එකෙන් ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එක ගන්නවා. හැබැයි අපි මෙතනදී අපි සදගිරි සෑයෙන්ම තමයි අපේ හයික් එක ස්ටාර්ට් කළේ සහ එන් කළේ. ওই දෙකම කළේ අපි එකම තැනේ. හැබැයි එකම පාරෙන් නෙමෙයි පාරවල් දෙකක්. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. අපි හයික් එක ස්ටාර්ට් කරද්දි 10:20යි වෙලාව. මම මේ හැම තැනදීම ටයිම් එක ඔයාලට කියන්නේ ඔයාලට එතකොට අයිඩියාවක් ගන්න පුළුවන් අපිට මේ හයික් එක කම්ප්ලීට් කරන්න කොච්චරක් වෙලාව ගියාද කියලා. අපි මේ වෙනකොට අපේ උදේ කෑම අරගෙන තියෙන්නේ. ඉතින් අපි දවල් කෑම එක අපේ බෑග් එකේ තමයි ගෙනියන්නේ. අපි හැමෝටම බෑක්පැක් එකක් අනිවාර්ය කළා. ඒකට හේතුව තමයි අපිට අවශ්‍ය වතුර, එතකොට තව කෑම බීම මොන හරි ඊට අමතරව මෙඩිසින් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල් අපි ගෙනියන්න ඕනේ. අනිත් එක තමයි හන්තාන කිව්වහම අපිට ක්ලයිමේට් එක ගැන කියන්න බෑ. ඒක නිතර චේන්ජ් වෙනවා. බැරලක් හරි වැස්සොත් එහෙම අපිට ඒවටත් අවශ්‍ය දේවල් අරගෙන එන්න කියලා තිබ්බා. ඉතින් මේ හැමදේම අපේ බෑක්පැක් එකේ දාගෙන තමයි අපි දැන් මේ යන්නේ. ඉතින් අපි මුලින්ම යන්න හිතන් ඉන්න තැන තමයි හුලං කපොල්ල. ඉතින් එතනට ගිහිල්ලා තමයි අපි ලන්ච් එකත් ගන්නෙ. ගමන ස්ටාර්ට් කළා කිව්වට තාම හරියටම ස්ටාර්ට් කළා නෑ. මොකද ඒකට හේතුව තාම මේ අපි අපේ හයික් එක පටන් ගන්න තැනට යන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ කන්ද නගින්න මුලින්ම පටන් ගන්න තැනට. ඉතින් අපි එතනටත් කිලෝමීටර් 2ක් වගේ තියෙනවා. ඔයගොල්ලෝ මේ දකින්නේ මෙතන ඉඳන් තමයි අපි නගින්න පටන් ගන්න. එතන ඉඳන් තනිකරම තියෙන්නේ නගින්නම තමයි හුලං කපොල්ල ගාවට යනකම්. එහෙනම් එන්න අපිත් එක්ක හන්තාන හයික් එක ස්ටාර්ට් කරන්න.
ඔන්න ඉතින් දැන් මේ අපි කූබි රැළ වගේ මේ උඩටම නගින ගමන් තමයි ඉන්නේ. මට හුලං කපොල්ලට කිට්ටු කරලා මට ගොඩක් අමාරුනේ. කියන්නේ ආයි අඩියක්වත් තියාගන්න බෑ. හරිම අමාරු වුණා. මගේ බෑක්පැක් එක මාරම බරයි. මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති. ඊට පස්සේ කොහොම හරි මට උදව් කරා අක්කලා වගේ. ඊට අමතරව මගේ යාළුවා ඉෂිනිත් උදව් කළා. ඉතින් යාළුවා හැමෝටම තෑන්ක් යූ. අන්තිමේදීට ඒගොල්ලෝ මගේ බෑග් එක අරගත්තා. ඊට පස්සේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. බෑග් එකේ ප්‍රශ්නේ තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මම නැග්ගා. දැන් මේ අපි ඉන්නේ හුලං කපොල්ලේ. මේ වෙනකොට මම නම් රිකවර් වෙලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් සංප්‍රශ්නයකුත් බීලා ෆ්‍රෙෂ් වෙලා තියෙන්නේ. අපි අපේ ට්‍රිප් එකට තෝරගෙන තිබ්බ ඩේට් එක ඇත්තටම හරිම හොඳයි. හොඳ කාලගුණයක් තිබ්බා. ඔයාලට පේනවා ඇති හොඳට ඉරව්ව තියෙනවා. වැස්ස පොඩ්ඩක්වත් නැහැ. ඇත්තටම වැස්ස තිබ්බනම් එහෙම අපි තෝරගෙන තිබ්බ පාරේ යන්නත් හරි අමාරුයි. ඉතින් ඒ හින්දා ඉතින් අපිට වැස්සෙන් නම් පොඩ්ඩක්වත් බාධාවක් වුන්නේ නැහැ. මේ වෙනකොට අපි ලන්ච් එකත් අරගෙන අපේ බැච් ෆොටෝ එකත් අරගෙන ඉවරයි. දැන් මේ අපි යන්න හදන්නේ ඔයාලේ දැක්කේ ඇරෝ එක අන්න එතනට. එතනට කිව්වට එතනත් පාස් කරගෙන යන්න ඕනේ. ඉතින් මුලින්ම අපි ඒක අන්දත් නගින්න ඕනේ. අපි හුලන් කපොල්ල ගාවට එද්දී 12යි කාලට විතර ඇති. ඉතින් කොහොම හරි අපි සෙට් එක තමයි මුලින්ම ආවය. ඊට පස්සේ අපි අපේ බෑජ් එකේ අනිත් යාළු වෙනකන් අපි එතෙන්ට වෙලා හිටියා. ඒ කරලා අපි එතන ඉඳන් හයික් එක පටන් ගත්තේ 2ට විතර. කොහොම හරි මෙතන ඉඳන් තියෙන ඉස්සරහට ගමන් මාර්ගය ගොඩක් අමාරුයි. ඉතින් ඒ ගැන අපිට මෙතනදී අපේ සීනියර්ස්ලා කියනවා. ඉතින් කොහොම හරි මම මෙතන ඉඳන් තියෙන ගමන් මාර්ගය ගොඩාක් වීඩියෝස් වල දැකලා නැහැ. යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා කරන වීඩියෝස් තියෙනවා ඕන තරම් හන්තාන හයික් එකේ. ඒ වුණාට ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාවට පාර වෙන්නේ පේරාදෙණි කැම්පස් එකෙන් එන්ට්‍රන්ස් එක අරගෙන සදගිරි සෑයටම තමයි ආයි එන්නේ. හැබැයි මේ අපි යන මාර්ගයෙන් නෙමෙයි වෙනත් මාර්ගයකින්. මං හිතන්නේ අර අපි කලින් ගියේ ඒ කියන්නේ අපි කලින් නැග්ගේ හුලං කපොල්ල ගාවට අන්න ඒ මාර්ගය තමයි ඒගොල්ලන්ගේ ඉතුරු ඒ කියන්නේ ගමනාන්තයේ මාර්ගය වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මේ අපි යන මාර්ගය ඇත්තටම ගොඩාක් අමාරු මාර්ගයක්. ඉතින් ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා. අමාරුයි වගේම හරිම ලස්සනයි. කොහොම හරි දැන් මේ අපි යන්නේ ඊළඟ පොයින්ට් එක තමයි කුළුණු 3ක් තියෙනවා. මම දන්නේ නැහැ හරියටම මොකක්ද එතනට කියන ඒ තැනට කියන නම මොකක්ද කියලා. ඉතින් එතනට තමයි යන්නේ. ඉතින් හුලං කපොල්ල ගාව ඉඳන් මේ කුළුණු ගාවට යන ගමන නගිනවා බහිනවා කැල අතරින් මානපදරු අතරින් යන ගමනක් තමයි තියෙන්නේ. ඔයාලට දැන් ඔය පේනවා නේද ඔතන කුළුණ. අන්න එතනට තමයි දැන් මේ අපි යන්න හදන්නේ. ඇත්තටම මේකෙදී අපිට නිකන් හිතෙන්නේ ඇත්තටම ළඟයි කියලා. එතනට තව වැඩි දුරක් නැහැ. තව චුට්ට දුරයි තියෙන්නේ කියලා. ඇත්තටම එතනට යන මාර වෙලාවක් ගියා. හෙන දුරයි. ඉතින් කොහොම හරි ඔතනටත් ගිහිල්ලා ඔතනට යද්දී තියෙනවා මේ ගල් පතුරක අපිට නගින්න. ඒක කෙලින්ම හරියටම නිකන් අංශක 180ට ඇන්ගල් එකක් වගේ තියෙන්නේ. කොහොම හරි මාර අමාරුයි. ඒක නගින්න කොහොම හරි මං ඒ ටිකේ වීඩියෝ එකක් අරගෙන නැහැ. ඉතින් ඒක ඇත්තටම වීඩියෝ කරන්න බෑ. ඒක වීඩියෝ එකක් ගත්තොත් එහෙම බැරෙන්න බලාගෙන තමයි වීඩියෝ එක ගන්න ඕනේ. අනිත් එක තමයි ඒ ටිකේ යනකොට කැදත් නෑ ළමයි. ඒ කියන්නේ හරි මහන්සි. ඒක නගිද්දි ඉතින් කොහොම හරි ඒ ටිකේ වීඩියෝ එකක් කරන්න මම මේ යන එතනට යන පාරේ දිගටම වීඩියෝ එක අරන් තියනවා. මේ හයික් එකේ තියෙන අපිට තවත් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට කකුල් දෙක විතරක් නෙමෙයි මේකදී අපිට පාවිච්චි කරන්න තියෙන මුළු ඇඟම පාවිච්චි කරන්න වෙනවා. අපි දන ගාගෙන බඩ ගාගෙන තමයි නැග්ගේ. මට මේකේ සම්පූර්ණ කම්ප්ලීට්ලි හයික් එක ගන්න බැරි වුණා.
ඉතින් ඇත්තටම මේක හරි අමාරුයි. ඒ කියන්නේ ෆෝන් එක පාවිච්චි කර කර එහෙම යන මේ ටිකක් අමාරුයි. ඒ හින්දා කොහොම හරි මම මට පුළුවන් තැනට වෙනකන් ගත්තා. අන්තිමට කොහොම හරි අපිට එන්න හම්බුන පාර ගැන කිව්වොත් එහෙම අපි කුළුන් ටික පහු කරලා ඕගොල්ලෝ සමහර විට දැකලත් ඇති අර කේබල් වගේ තියෙනවා. ඒවා අර නිකන් මේ වතුර ගෙනියන මේ බට ලයින් වගේ අන්න ඒවා ඇලිලා එන පාරක් තියෙනවා. අන්න ඒ පාරේ තමයි අපි අවසානයට ආවේ. කොහොම වුණත් මේකේ අපි ඕවරෝල් ගත්තොත් එහෙම හරීම ලස්සන ගමනක්. ඇත්තටම අපිට කවදාවත් අමතක වෙන්නේ නැති ගමනක් තමයි මේ හන්තාන බැක් ට්‍රිප් එක අපේ. ඉතින් හරිම සතුටුයි. ඔන්න දැන් ඉතින් පේන මානෙට ඇවිල්ලා තියෙන අපේ බස් ටික අපේ ගමන ඉවරයි. කොහොම හරි මේ වෙනකොට 6:35ට විතර ඇති වෙලාව. අපි තමයි අපේ සෙට් එකේ මුලින්ම බැස්සේ. තව බැජ් එකේ ළමයි ගොඩාක් එන්න ඉන්නා උඩ. කොහොම හරි කට්ටියම ඇවිල්ලා අපි සදගිරි සෑයෙන් ආයි කොළඹ බලා පිටත් වෙනකොට 9 කාලෙට විතර ඇති. මං කොහොම හරි ගෙදර එද්දී පාන්දර 2:00මාරයි. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ආයි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.